කියන එක ලෝකේ ඉතාම වේගයෙන් දියුණු වෙගෙන යන තාක්ෂණයක්. මම දැක්ක කර්මාන්ත ශාලාවල් චීනේ කර්මාන්ත ශාලාවන් එක මිනිස් කුණටක්වත් නැහැ. තනිකර රොබෝට්ස්ලාගෙන් පැය 24ම. ඒකට කියනවා ඩාර්ක් ෆැක්ටරිස් කියලා. ඩාර්ක් ෆැක්ටරි. හුස්මක් හිනාවක් මොකක්වත් නැති මනුස්ස වාසයක් නැති කර්මාන්ත ශාලා තියෙනවා ලෝකේ. ඒ නිසා එතෙන්ට යන්න අපේ පුතාලට වාසනාව තියෙනවා, දක්ෂතාවය තියෙනවා. අනුරාධපුරේ මොකක්ද මේ මේ විශේෂත්වයේ රොබෝ යාගෙන කිලෝන් අපි මේ හැදුවේ ලංකාවේ සංචාරක කර්මාන්තයේ තමයි අපි නිර්මාණය කරේ. මොකද ලංකාවේ විදේශීය නියෝගයන් වල හොඳම කාරණේ තමයි විදේශීය නියෝගය. මේ සංචාරක කර්මාන්තයේ සංචාරක කර්මාන්තය නගා කියන දා මේ රොබෝ හැදුවා. එතකොට මේ රොබෝගෙන් මොනවද සංචාරකයින්ට ලබා ගන්න පුළුවන් පහසුකම්? සංචාරකයන්ට යාලට ඕන දේවල් කියන්නේ යාලට මොකක් හරි පෞරාණික ස්ථාන අරමන්න යනවා නම් ඒ පෞරාණික ස්ථානයේ මොකද්ද ඒ විශේෂ දේවල් ඒ ස්ථානයේ විශේෂ දේවල් ඒ වගේ දේවල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපි ටච් ස්ක්‍රීන් එකක් මේ සල් කරලා තියෙනවා. ඒකෙන් දැන් ඔය ශ්‍රවණාබාධිත ගයිඩ් මේ ටූරිස්ට් ලයින් වල ඒගොල්ලෝ විශේෂ දේවල් දැන් මෙයා වොයිස් එක අවුට්පුට් කරලා ඒගොල්ලන්ට ඇහෙන්නේ නැහැ. ඒ හින්දා මේ ටච් ස්ක්‍රීන් එක සල් කරලා තියෙන්නේ. ටච් ස්ක්‍රීන් එකේ යාට ඕන දේවල් එයා ඒ ටච් ස්ක්‍රීන් සල් කරලා ඉන්නේ කොහෙද? ඒ ඉන්න ඒ ස්ථානයේ විශේෂ විස්තරය හැමදේම ලබා ගන්න පුළුවන් තමයි හදලා තියෙන්නේ.